හොඳයි අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා වෙනදා වගේම අලුත් තොරතුරක් ගැන කතා කරන්න අලුත් තොරතුරක් ගැන සාකච්ඡා කරන්න අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් ප්‍රයෝජනවත් වෙන කාරණාවක් සම්බන්ධව ඒකට හේතුව තමයි මේ පසුගිය කියන්නේ 2025 දෙකරේද ෆෘත්සි නීතිය යටතේ සමහර අය අයදුම් කරනකොට මෙන්න මේ වැරද්ද කරනවා. මේ වැරද්ද තමයි සමහර අය දෙක්‍රේත ෆෘත්සි නීතිය යටතේ අයදුම් කරනවා අල්ලොජ්ජ එකක් ඒ අවස්ථාවට පමණක් ඉදිරිපත් කරලා. අනිවාර්යයෙන්ම අල්ලොජ්ජ එකක් අවශ්‍ය වෙනවා දෙක්‍රේත ෆෘත්සි නීතිය යටතේ කුමන රැකියාවකට අයදුම් කරත් ඒක ආයතනයක වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් කුසිකාර්මික ශාස්ත්‍රය වෙන්නත් පුළුවන්. ඒ වගේම සංචාරක ශාස්ත්‍රය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිවසක රැකියාව කරන්නත් වෙන්න පුළුවන්. නමුත් මේ කුමන රැකියාවකට අයදුම් කරත් අනිවාර්යයෙන්ම ඉන්දුනිතා අල්ලොජ්ජ එකක් අවශ්‍ය වෙනවා. මේක අනිවාර්යයි. සමහර අය මේක කරන වැරද්ද තමයි ඒ අවස්ථාවේ අයදුම් කරනවා කොහෙන් හරි අල්ලොජ්ජ එකක් සොයාගෙන නමුත් ඒ රැකියාවට එන කෙනාට පස්සේ ඒ අල්ලොජ්ජ එක දෙන්න බැරි වෙනවා. ඒකට හේතුව මොකද මේක අර ඒ අවස්ථාවට පමණක් අල්ලොජ්ජ එකක් සොයා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඊට පස්සේ වෙන දේ තමයි පෙර්මෙස්සෝ ජෝන් එකට අයදුම් කරුවට පස්සේ අර ඉදිරිපත් කරපු අල්ලොජ්ජ එක ඒ අවස්ථාවටත් ඉදිරිපත් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වෙනත් අල්ලොජ්ජ එකක් ඉදිරිපත් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද පෙර්මෙස්සෝ ජෝන් එක ලබා ගන්න බෑ ඒ අල්ලොජ්ජ එක ඉදිරිපත් කරන්න නැතුව. ඊට පස්සේ ඔන්න ඔය අවස්ථාවේ තමයි ඊළඟ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද නැවත සැරයක් අල්ලොජ්ජ එකක් ලැබෙනකන් මේ පෙර්මෙස්සෝ ජෝන් එකේ වැඩේ ඉදිරියට යන්නේ නැහැ. ඒක එක ප්‍රශ්නයක් විතරයි. සමහර අය ඉන්නවා මේ දෙක්‍රේත මේ නීතිය යටතේ ගෙන්වන්නේ තවත් නගරයකට. නමුත් ඒ අර පැමිණීමට පමණක් ගෙන්වන නිසා ආවට පස්සේ වෙනත් නගරයක තමයි ජීවත් වෙන්න යන්නේ. ඊට පස්සේ පෙර්මෙස්සෝ ජෝන් එක අයදුම් කරනවා අර පැමිණිය නගරෙම. නමුත් වෙන නගරයකට ගිහිල්ලා ජීවත් වෙනකොට අර ඒ අවස්ථාවේ පමණක් දෙන්න සූදානම් කරගෙන හිටපු අල්ලොජ්ජ එක දෙන්න විදියක් නැතුව යනවා. අන්න ඒ අවස්ථාවේ කුස්තුරයකින් කියනවා එක්කෝ ඔබ නගරේ මාරු කරා නම් එහෙමනම් ප්‍රෙපෙතුරයකට දැනුම් දීලා ප්‍රෙපෙතුරයකින් ඒ ඉන්න නගරයට මාරු කරගන්න. එහෙම නැත්නම් අපිට අලුත් අල්ලොජ්ජ එකක් ඉන්දුනිතා අල්ලොජ්ජ එකක් ගෙනල්ලා දෙන්න කියලා කියනවා. නමුත් ඔතන වැඩි සාර්ථකයක් වෙන්නේ නැහැ වෙනත් නගරයකට මාරු කරගන්න ගියාම ඔය නූල් අවස්ථා එක. සාර්ථක වෙන්නත් ඉඩකඩ තියෙනවා. හැබැයි ගොඩාක් පරක්කු වෙලා. නමුත් අර ඒ අවස්ථාවේ ඒ රැකියාවට ගෙන්වන කෙනා ඉතාලියට ඇතුල් වෙලා තියෙන එකේ අර අපි කලින් කතා කරපු අල්ලොජ්ජ එකම ඉදිරිපත් කරගන්න පුළුවන් නම් අන්න පෙර්මෙස්සෝ ජෝන් එක ලැබෙන එකත් ඉක්මන් වෙන්න පුළුවන්. ඉතින් දැන් කීප දෙනෙකුටම ওই ප්‍රශ්නේ වෙලා තිබුණා. ඒකට හේතුව තමයි අර ගෙන්වන තැන අපි මුලින්ම අයදුම් කරලා ගෙන්වන අල්ලොජ්ජ එක නෙවෙයි ඊළඟට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවවලදී මේ වගේ ප්‍රශ්න සිදු වෙලා තිබුණා කීප දෙනෙකුටම. ඉතින් ඒම් ප්‍රශ්න මටත් ඉදිරිපත් කළා මේවට ගන්න විසඳුම් මොනවද කියන්නේ. දැන් මේවට විසඳුම් නැහැ. එකම විසඳුම තමයි නැවත සැරයක් අල්ලොජ්ජ එකක් ඒ නගරෙන්ම සොයාගෙන පළවෙනි කාරණාව තමයි අර ගෙන්නපු කෙනා ලව්වා කොන්ත්‍රාත් එකක් අත්සන් කරගෙන රැකියා ගිවිසුම අත්සන් කරගෙන අර අල්ලොජ්ජ එක විතරක් මාරු කරගෙන වෙනත් අල්ලොජ්ජ එකක් අරගෙන මේක ඉදිරිපත් කරන එක. එහෙම ඇරෙන්න අපි වෙනත් නගරයකට මාරු කර ගැනීම ගන්න ගියොත් රැකියාව ඒක වෙන්නේ නැහැ. ඒ ගෙන්නපු කෙනා තමයි පළවෙනි කොන්ත්‍රාත් එක සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් අපි හිතමු තමන්ගේ සහෝදරයෙක් වෙනත් නගරයක ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන සහෝදරයාගේ අල්ලොජ්ජ එකක් ලබා දෙන්න පුළුවන් කියලා ඒත් බෑනේ. උදාහරණයක් විදියට ෆිරෙන්සියේ රැකියා ගිවිසුමක් අත්සන් කළා ගෙන්නපු කෙනෙකුට රෝමෙන් අල්ලොජ්ජ එකක් දෙන්න බෑනේ. එතකොට මේ මිනිස්සයා කොහොමද රැකියාවට එන්නේ? අන්න ඒවා කල්පනා කරනවා. ඒ නිසා උපරිම ඔබ උත්සාහ කරන්න අල්ලොජ්ජ එකක් ඒ වැඩේ ඉවර වෙනකම්ම සොයා ගන්න.
ඒ පෙර්මෙස්සෝ ජෝන් එක අයදුම් කරලා නැවත ලබා ගන්නකම් ඒ අල්ලොජ්ජ තීව එක තියාගන්න උත්සාහ කරන්න. මොකද අද ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඉන්දුනිත අල්ලොජ්ජ තීව එක අර මුලින් අයදුම් කරනකොට ඉදිරිපත් කරපු අල්ලොජ්ජ තීව එක ඊට පස්සේ ඉදිරිපත් කරගන්න බැරුව මේක මතක් කරේ මේක කීප දෙනෙකුටම වෙන නිසා දැන් 2026 27 28ටත් තියෙනවා. ඒ නිසා ඔබ ඉදිරිපත් කරනවා නම් අල්ලොජ්ජ තීව එකක් ඒක අවසාන වෙනකම්ම තියාගන්න උත්සාහ කරන්න. අවසාන වෙනකම් කිව්වේ පෙර්මිස්සෝ ජෝන් එක ලබා ගන්නකම්. ඒ වගේම තමයි දැන් මේ කාලේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා පෙර්මිස්සෝ ජෝන් එකක් අයදුම් කරපු කෙනෙකුට. ඒ කියන්නේ 2024 අයදුම් කරපු පෙර්මිස්සෝ ජෝන් වලටත් තවම අඩුම ගානේ ඇඟිලි සලකුණු දෙන්නවත් දිනේ ඇවිල්ලා නැහැ. එම නැත්තම් ඇඟිලි සලකුණු ලබා දුන්නත් පෙර්මිස්සෝ ජෝන් එක රිතිරාරේ කරන්න එන්න කියලා ඒ මැසේජ් එක ඇවිල්ලා නැහැ. ඉතින් ගොඩක් දෙනෙකුට මතක් කරන එකක් තමයි මේක ගොඩක් පොලිස් මූලස්ථානවලදී සිදුවෙන ප්‍රශ්නයක් තමයි මේකට කල් ගන්න එක. ඉතින් මේ කල් ගැනීමෙන් සිද්ධ වෙන්නේ සමහර අයට මේ අවස්ථාවේ ලංකාවට යන්න බලාපොරොත්තුව හිටියත් දැන් මේ නත්තල් කාලේ එනවා. ඉතින් යන්න බලාපොරොත්තු හිටියත් යන්න විදියක් නැතුව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව පොලිස් ස්ථානවල ඒ නිලධාරීන් එක්ක කතා කරාම සිද්ධ වෙන දේ තමයි බය නැතුව යනකොට ගිහිල්ලා එන්න විදියක් නැත්තම් කොළඹ තියෙන ඉතාලි එම්බසියට ගිහිල්ලා රීඉන්ග්‍රෙස් එකක් ඉල්ලගෙන නැවත එන්න කියන එක කියනවා. මේක මම හිතන්නේ මේක සාර්ථක පිළිතුරක් වෙයි කියලා. මොකද අපි දන්නවා එම්බසියට රීඉන්ග්‍රෙස් එකක් ඉල්ලන්න අයදුම් කරාම ඒකට සති දෙක තුනක් යනවා. නමුත් ඒ අදාළ පළාතේ පොලිසියට දැනුම් දීමක් කරලා ඒ පොලිසියෙන් කොන්ෆර්ම් එක ආවට පස්සේ තමයි රීඉන්ග්‍රෙස් එක ලබා දෙන්නේ එම්බසි එකෙන්. එතකොට මේකේ සමහර විට මාසයකට ලංකාවට ගිය කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉක්මනට ඉතාලි එන්න විදියක් නැතිව. ඒ නිසා ඔබ ලංකාවට යනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න පෙර්මිස්සෝ ජෝන් එක අරගෙන යන්න. එහෙම නැත්නම් ඔබ අලුත් කරන්න. එහෙම නැත්නම් අජෝර්නමේන්ටයක් කරන්න දාපු අලුත නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ වෙලා තියෙන සමහර අයට 2025 ආයුධම් කරපු අය ඉන්නවා. 2025 ආයුධම් කරපු අයට ඇඟිලි සලකුණු දෙන්න ඇවිල්ලා. ඇඟිලි සලකුණු දෙන්න දිනයක් ඇවිල්ලා. සමහර අයට 2024 අන්තිම මාස ගණන් වල ආයුධම් කරපු අයට දැන් රිතිරාරේ කරන්නත් දින ඇවිල්ලා තියෙනවා. නමුත් සමහර අයට ඇඟිලි සලකුණු දෙන්න තියෙන්නේ 2026. එතකොට 2024 තැපැල් කරපු එක්කෙනෙක් 2026 වෙනකම් බලන් ඉන්නවා ඇඟිලි සලකුණු දෙන්න. ඇඟිලි සලකුණු ලබා දෙන්න. මෙන්න මේ අයට තමයි පොඩ්ඩක් පෙවේසම් වෙන්න මේ රටෙන් එළියට යනකොට. මොකද කාලය ගොඩක් දීර්ඝ වැඩි. කාලය දීර්ඝ වැඩි තැපැල් කරලා අඩුම ගානේ ඇඟිලි සලකුණු දීලත් නැහැ. ඒ නිසා ඇඟිලි සලකුණු දී ගන්න පුළුවන් වුණා නම් අන්න ගියාට කමක් නැහැ. අපි මේ අතරට කතා කරමු ඔය මාස 9 කතාව. දැන් 2024 තැපැල් කරපු සමහර අයට ඔය මාස 9ක කාලයක දිනයක් නැහැ ඒ රිසිට් පත්‍රය. ඒ කියන්නේ තැපැල් කන්තෝරුවෙන් ලබා දෙන ඒ රිසිට් පත්‍රයේ මේ දිනයක් නැහැ. අර මාස 9ක වළංගු කාලයක් නැහැ. නමුත් දැන් සමහර අයට මේක තියෙනවා. ඉතින් මේ ගැන අපි තොරතුරු සොයලා බැලුවාම මේකට හරියට පිළිතුරක් දෙන්න කිසිම කෙනෙකුට බෑ. ඔව් දැන් මම කලින් කිව්වා වගේ මේකට හරියට පිළිතුරක් ගන්න අපිට තැනක් නැහැ. මොකද අපි සමහර පොලිස් ස්ථානවලට ගියාම ඒ කියන එක නෙවෙයි අනිත් ගමේ පොලිස් ස්ථානය කියන්නේ. නමුත් මේ නීතිය ඇවිත්ින් 2024 මේ 2024 මේක කියවෙන්නේ දැන් අපි තැපැල් කන්තෝරුවට ගිහිල්ලා අපි පෙර්මිස්සෝ ජෝන් එක අජෝර්නමේන්තු කරන්න එහෙම නැත්නම් අලුත් කරන්න අපි තැපැල් කරනකොට තැපැල් කරන දිනේ ඉඳලා ඉදිරියට මාස 9ක් තමයි මේ කාලය ලබා දෙන්නේ. දැන් මේකෙන් කියවෙන දේ තමයි දැන් මේ තැපැල් කරන දිනේ ඉඳලා ඉදිරියට මාස 9ක් දුන්නාම ඒ වළංගු කාලයක් ඇටියට තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. නමුත් ඒකේ මෙතනින් කියවෙනවා non è un permesso soggiorno vero proprio. يعني මේක permesso soggiorno එකක් විදියට ගණන් ගන්නත් බෑ ඒ රිසිට් එක. ඒ රිසිට් එක නමුත් මාස 9ක කාලයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කියලා තියෙනවා දැන් මේ මාස 9 ඉවරුණාට පස්සේ
ඉවරුණාට පස්සේ ව්‍යභචාරය කරනවා නම් ඒ කියන්නේ අපි ඉතාලියෙන් පිටට යනවා නම් නැවත ඇතුල් වෙනකොට යම්කිසි ප්‍රොබ්ලෙමි එකක් ඇති වුණොත් ප්‍රොබ්ලම් එකක් ඇති වුණොත් කන්ට්‍රෝල් කරන අවස්ථාවේ ඒ වගකීම මේ ඉතාලි රජයට ගන්න බෑ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මාස 9 ඉවර වෙලා ගියාට පස්සේ. එහෙම නැත්නම් ගිහිල්ලා ඒ මාස 9 ඉවර වෙන්න ඉස්සෙල්ලා ඇතුල් වෙන්න ඕන. ඒ මාස 9 ඉවර වුණොත් මේ ඇතුල් වෙන වෙලාවේ සිදුවෙන ප්‍රශ්න වලට මේ රජය වග කියන්නේ නැහැ කියන එකයි. තමයි කියවෙන්නේ. ඒ වගේම කියලා තියෙනවා දැන් මේ මාස 9 අවසන් වුණොත් ඒ සෑම පළාතකම තියෙන පොලිස් මූලස්ථානවල උපවිසිය මිනික්‍රාසියෝනියකට ගිහිල්ලා මේක අලුත් කරගන්න කියලා. මේක කියනවා රීකෙදරේ වුණා නෝවරිෂයුත කියලා. ඒ කියන්නේ අලුත් රිසිට් එකක් ඉල්ලගන්න කියලා. නමුත් අලුත් රිසිට් එකක් නම් ලැබෙන්නේ නැහැ. මට ආරංචි වුණ විදියට ඒ ගියාම නැවත සීල් එකක් ගාලා දෙනවලු. ඒ කියන්නේ එතන ඉඳලා තවත් මාස 9ක් ඉදිරියට එහෙම නැතිනම් ඊළඟ ඒ පෙර්මිස්සෝ ජෝන් එක තමන්ගේ අතට ලැබෙනකම්. එහෙම තමයි කියන්නේ. දැන් මම මේ වෙබ්සයිට් එකේ මේක බලන ගාම්ම ඒ වගේම මම තවත් වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවා මොනවද මේ වෙබ්සයිට් වල කියලා තියෙන්නේ කියලා. සමාජ මාධ්‍ය තුල නීතිඥවරුන් ඉන්නවා. ඉතාලි නීතිඥවරුන් ඒ අයගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවා මොනවද මේ සම්බන්ධව සදාන් කරලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ටිකක් ඒකත් බලමු. දැන් මම මේ නීතිඥවරයෙක්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවාමත් ඒ ටිකම තමයි තියෙන්නේ. මොකද මේකේ වළංගු කාලය මාස 9යි. නමුත් ඒකෙන් තමන්ට සියලුම දේවල් කියන්නේ තමන්ගේ බේත් කාඩ් එක අපි කියන තෙසර සනිතාරිය එක කියලා ඒවත් අලුත් කරගන්න පුළුවන්. එතන ඒවට අර ඉස්සර වගේම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මෙතන උදාහරණයක් විදියට දීලා තියෙනවා අප්‍රේල් 1 වෙනිදා 2024 අප්‍රේල් 1 වෙනිදා තැපැල් කරපු එකක් නම් ඒක වළංගු වෙන්නේ 2025 ජනවාරි 1 වෙනිදා වෙනකන් විතරයි. ඒ කියන්නේ එතනින් එයාට ඒක ස්කදූතු එකක්. ඒ කියන්නේ කාලය අවසන් වෙලා තියෙනවා. එhmenan Taman මේ ඉතාලියෙන් යනවා නම් පිට යනවා නම් Tamanගේ රටට වෙනත් රටකට අනිවාර්යයෙන්ම ඒක අලුත් කරගන්න කියන එක තමයි කියන්නේ ඒ පළාතේ කුස්තුරයකට ගිහිල්ලා. ඉතින් මම හිතනවා කුස්තුරයකට ගියාම සමහර අයට කියලා තිබුණා මේ ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ යන්න කියලා. නමුත් මට කතා කරපු අයට මම කිව්වේ බොහොම පරිස්සමෙන් යන්න. මොකද ඔය සමහර දේවල් කියනවා වගේ එයාපෝට් වල ඒ කියන්නේ ගුවන් තොටුපළදී ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඇතුල් වෙනකොට. ඉතින් මේ මොකද එහෙම වුණොත් වෙන්නේ ලංකාවට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ තමන්ගේ වෙනත් රටකට ඒ කියන්නේ තමන් ජීවත් වෙන රටක නම් ඒ රටෙන් එහෙම නැත්නම් ලංකාවට ගියොත් ඒ ලංකාවේ තියෙන ඉතාලි එම්බසියට ගිහිල්ලා රීඉන්ග්‍රෙස් එකක් අරගෙන තමයි නැවත ඉතාලියට එන්න වෙන්නේ. මොකද අර මාස 9 ඉස්කදූත වෙලා නිසා ඇතුල් වෙන්න දුන්නේ නැතිනම්. ඉතින් මේ සෑම මේ වෙබ්සයිට් වල කියන්නේ එකම දේ කියන්නේ ඒ නිසා ඔබට මම කියනවා එහෙමනම් පරිස්සම් වෙන්න ඔය මාස 9 අවසන් වෙලා ලංකාවෙන් පිට යනවා නම් එහෙම නැත්නම් ඔබ ලංකාවේ ඉන්න වෙලාවට මාස 9 ඉස්කදූත කියන්නේ ඉවර වෙන්න ඉස්සෙල්ලා නැවත ඉතාලියට එන්න කියලා කියනවා. මොකද ඔබට ප්‍රශ්නයක් මතුවුනොත් එහෙම මේකේ ලියලම තියෙනවා මේ ඉතාලි රජයේ වගකීම ගන්නෙ නැහැ කියලා. ඔන්න ඕක තමයි මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න උවමනා වුණේ. මොකද එක කාලයක් මේක ස්ථාජ්‍යනාලේ ආපු අයට ඒ කියන්නේ ස්ථාජ්‍යනාලේ ආවොත් ජොබ් රැකියාවකට අනිවාර්යෙන් මාස 9යිනේ ඒ අයට රැකියාව කරන්න පුළුවන්. අන්න ඒ මතය තමයි අපි අතර තිබුණේ. නමුත් මෙතනත් හරියටම පැහැදිලි කරලා කියන්නේ ඒකම කියලා තින්නේ මේක මේ වළංගු කාලය මාස 9ක් ලබා දීලා තියෙනවා කියලා. ඒ නිසා එකම දේ තමයි අපි පරිස්සම් වෙලා මේ රටෙන් එළිය යනවා නම් පිට යනවා නම් පෙර්මිස්සෝ ජෝන් එක අරගෙනම යන එක. එහෙම නැත්නම් මේ මාස 9 ඉවර වෙන්න ඉස්සෙල්ලා නැවත ඉතාලියට ඇතුල් වෙන එක තමයි හොඳ. කොහොම වුණත් ඔබ මේ රටෙන් පිට වෙනකොට මතක තියාගන්න මීට වඩා දැනුවත් වෙලා මේන් පිට වෙන්න. මොකද දැන් මේ රටෙත් එන්නම නීති වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබට ඇඟිලි සලකුණු ලබා දෙන්න. පෙර්මිස්සෝ ජෝන් එක රීතිරාරය කරන්න
දිනයක් ඇවිත් තියෙනවා නම් ඔබගේ දුරකථන අංකයට මැසේජ් එකක් ඇවිත් තියෙනවා නම් ඔබට ඒ දිනේට උපරිම ඉදිරිපත් වෙන්න උත්සාහ කරන්න. මොකද හේතුව තමයි ඒ දිනේට ඉදිරිපත් වෙන්න බැරි වුණොත් එහෙම පොලිසිය විසින් මේක දැනුවත් කරනවා මේ කෙනා මේ දිනේට ඉදිරිපත් වෙලා නැහැ කියලා. එතකොට මේක ඉදිරිපත් වෙලා නැතිනම් මොකද කරන්නේ? ඔබ ඇතුල් වෙනකොට ඉතාලියට ඇතුල් වෙනකොට ඒ දිනේට ඔබ ඉදිරිපත් වෙලා නැතිනම් අන්න ඔබට නැවත රිටර්න් යවනවා ලංකාවට. එතකොට ඔබට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔබට සිද්ධ වෙනවා ඉතාලි එම්බසියට ගිහිල්ලා කොළඹ තියෙන ඉතාලි එම්බසියට ගිහිල්ලා ඉංග්‍රීසි එකක් අරගෙන නැවත ඉතාලියට ඇවිල්ලා අර පෙර්මෙස්සෝ ජොන් එක රීතිරාරේ කරන්න යන්න. ඒක ඒ පිට රටකට ගිය කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. සමහර අය ඉන්නවා ඉතාලියේ ඉඳගෙනත් යන්නේ නැහැ පුන්තමේන්තුවට. සමහර අය ඉතාලියේ ඉඳගෙනත් එදා දිනේට යන්න බැරි වුණා කියනවා. මොකක් හරි අසනීපයක් වුණා කියනවා. එහෙම නැතිනම් රස්සාව නිසා මේ යන්න බැරි වුණා කියලා. ඉතින් දැන් මේ වෙනකොට පොලිස් මූලස්ථාන වලින් කරන දේ තමයි ඒ දිනේට ඉදිරිපත් උනේ නැතිනම් අපි උදාහරණයක් විදිහට කියමු කාර්ත සෝජෝන් එක තියෙන කෙනෙක් නම් එයාට දෙන්නේ පෙර්මෙස් සෝජෝන්. මොකද අර දිනේ වලට ඉදිරිපත් උනේ නැති නිසා. ඒ නිසා ඔබට පුන්තමේන්තුවක් තියෙනවා නම් ඔබට දිනේ වෙලාව වෙන් කරලා තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙලා ඔබගේ ඇඟිලි සලකුණු ලබා දෙන්න. එහෙම නැත්නම් පෙර්මෙස් සෝජෝන් එක එහෙම නැත්නම් කාර්ත සෝජෝන් එක රීතිරාරේ කරගන්න. මේ දිනේදී මේ දින මග අරින්න එපා කියන එක තමයි මේ එන්නම ප්‍රශ්න වැඩි වෙන්නේ මෙන්න මේ හේතු නිසා. ඒ වගේම තමයි නැවතත් අර මතක් කරන්නම් මේ ඩෙක්‍රේටෝ ප්ලස් නීතියේ තවත් මේ වෙනකොට ඒගොල්ලෝ මේ සංශෝධනයක් කරන්න යනවා. මේ මොකද දැන් ඔය නූල් අවස්ථයකට අයදුම් කරාට පස්සේ දැන් ප්‍රෙෆෙක්තුර ආයතන වලින් මොකද කරන්නේ? නැවත පණිවිඩයක් එවනවා ඒ අයදුම් කරපු රැකියා යෝජකයාට දතෝර් දිලවෝරට ඊමේල් එකක් එවනවා මේක කොන්ෆර්මාරේ කරන්න ඔබට තවදුරටත් මෙයාව අවශ්‍ය වෙනවද? ඔබ අයදුම් කරපු සේවකයාව ඔබගේ ඒ ආයතනයට එහෙම නැත්නම් ඔබගේ ඒ නිවසට මෙයා අවශ්‍ය වෙනවද කියලා එවනවා. ඒක අනිවාර්යයෙන්ම කොන්ෆර්මාරේ කරන්න ඕන. නමුත් ඒ කොන්ෆර්මාරේ කරන්න දින මේ වෙනකොට දින 15ක් දක්වා අලුත් කරන්න යනවා. ඒ කියන්නේ අජෝර්නමෙන්ට් එක. ඒ කියන්නේ සංශෝධනයක් කරන්න යනවා දින 15ක් දක්වා දීර්ඝ කරන්න. මොකද දැන් පසුගිය කාලේ ඒකට සතියක් වගේ තමයි කල් දීලා තියෙන්නේ. ඒ ඊමේල් එකක් ආවම් ප්‍රෙෆෙක්තුර එකෙන් කොන්ෆර්මාරේ කරන්න ඒ කියන්නේ රැකියාවට ගෙන්වන කෙනා අපිට අවශ්‍යයි කියලා සතියක් වගේ තමයි කල් දීලා තියෙන්නේ. සතියෙන් පස්සේ බැරි වෙලාවත් අර රැකියා යෝජකයා දතෝරි ලවෝරෝ ඊමේල් එක දැක්කේ නැතිනම් ඒ පණිවිඩ දැක්කේ නැතිනම් මොකද වෙන්නේ? අන්න ඒගොල්ලෝ නූල් අවස්ථයක නොදී ඒක අයින් කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්න වගේක් සිදු වෙලා තිබුණා පසුගිය කාලේ. මොකද අර සතියේක කාලයක් මදි නිසා. නමුත් මේ වෙනකොට දැන් තවත් නීති කීපයක් එක්ක සංශෝධනයක් වෙන්න යනවා. දවස් 15ක් දක්වා දීර්ඝ කරන්න. ඒ කියන්නේ සති දෙකක් කල් තියෙනවා ඔබට ඒක කොන්ෆර්මාරේ කරන්න. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට මේ දැන් සාමාන්‍ය ප්‍රෙෆෙක්තුර ආයතන වල අපි පැමිලියාර් එකක් අයදුම් කරාම මාස 3ක් ගත්තා. ඒක තමයි ඒගොල්ලන්ගේ ලිඛිත කාලය. ලිඛිත කාලය දින 90ක් ගත්තා මේ පැමිලියාර් එකේ නූල් අවස්ථයක ලබා දෙන්න. සමහර ප්‍රෙෆෙක්තුර ආයතන වලින් මාස 4-5 ඊට වඩා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ නීතියේ තියෙන දින ගාන තමයි දින 90කින් පැමිලියාර් එකක් අයදුම් කරාම ඒක දෙන්න ඕන. නමුත් දැන් ඒගොල්ලෝ ඒකේ කාලය වැඩියෙන් තවත් වැඩියෙන් ගන්න ඒකත් මෙන්න මේ වෙනකොට දැන් සංශෝධනයක් කරලා තියෙනවා දින 150 දක්වා. ඒ කියන්නේ පැමිලියාර් එකක් අයදුම් කරාට පස්සේ දින 150ක් දක්වා කාලය අරගෙන තියෙනවා ඒ නූල් අවස්ථයක ඔබට ලබා දෙන්න. ඉතින් දැන් දින 90 තියෙන කාලෙත් අපිට පැමිලියාර් එකක් අයදුම් කරාම ලැබුණේ නූල් අවස්ථයක මාස 6-7ක් ගිහිල්ලා නම් සමහර පළාත්වල ඉක්මනටම ලැබිලා තියෙනවා. එක පළාත්වලට ඒක වෙනස් වෙනවා. නමුත් දැන් මේ වෙනකොට නීතියෙම සඳහන් කරනවා දින 150ක් අවශ්‍යයි කියලා. නමුත් දින 150ක් වුණාම 90 කාලෙත් පස්සට ගියා නම් දින 150 කාලෙත් ඕක තවත් පස්සට යන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ පැමිලියාරයක් කරනවා නම් ඔබ සූදානම් වෙලා ඔබට ඒ සුදුසුකම් ටික තියෙනවා
පුළුවන් ඉක්මනට ඒ පැමිලියාරයක් කරන්න. මොකද ඔක පස්සට යනකොට තව පසුපස්සට යනකොට තව නීති වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි අද මේ වීඩියෝ එකෙන් දැන් මේ විස්තර ටික කතා කරා. මේ විස්තර ටික කතා කරා දැන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. නමුත් එක දෙයක් ඔබට මතක් කරන්න ඕන. මොකද මේ පසුගිය කාලේ මේ පැරණි සමාජ සේවකයන්ට සමහර අය නොයෙකුත් කතා කියනවා අපි මූණු පොතේ දැක්ක. නමුත් ඒක පැරණි සමාජ සේවකයෝ මේ වෙනකොට සමහර ගෲප් වල තවමත් ඒ උපදෙස් ලබා දෙනවා. ඒ තමන්ට පුළුවන් සේවාව ලාංකිකයෝ වෙනුවෙන් කරනවා. ඒ දැන් ඉන්න අයට පුළුවන් අනිවාර්යයෙන්ම දැන් තාක්ෂණයේ දිනු නිසා ඒ සෑම දෙයක්ම හරි ඉක්මනට සොයාගෙන ඒ අවශ්‍ය කරන කරුණු වලට ඒ ප්‍රශ්න වලට පිළිතුරුත් සොයාගෙන තවත් කෙනෙකුට කියන්න ඒ පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ තාක්ෂණයේ දිනු නිසා. නමුත් අමතක කරන්න එපා. මොකද මේ පැරණි සමාජ සේවකයෝ ඒ කාලේ ওই තාක්ෂණයක් තිබුණේ නැහැ. තව කියන්නේ අවුරුදු 30කට උඩදී කතා කරොත් එම ඉතාලියෙත් ওই දැන් තියෙන තාක්ෂණය තිබුණේ නැහැ. ඒ සමාජ සේවකයෝ කෙරුවේ දේ තමයි පොලිස් මූලස්ථාන වලට ගිහිල්ලා එහෙම නැත්නම් නගර සභාවට කොමුණේකට ගිහිල්ලා එහෙම නැත්නම් CGL ආයතනයට ගිහිල්ලා ඔය ඒ කාලේ ඔය ඉම්ස් එකට ගිහිල්ලා ඉම්ස් එකෙන් කරුණු සොයාගෙන ඇවිල්ලා ඒ වගේම ඔය සෙන්ට්‍රෝ පෙර් ඉම්පියෝ එක ඒ කාලේ කිව්වේ කොලකමේන්තු එක කියලා ඔය සෙන්ට්‍රෝ පෙර් ඉම්පියෝ කියලා නම වැටුණේ ඊට පස්සේ ඔය කොලකමේන්තු එකට ගිහිල්ලා මේ සෑම ස්ථානයකටම ගිහිල්ලා ඒ වගේ තොරතුරු ගෙනල්ලා මේ වගේ සමිති පීඨවල මේ සමිතිය අරා තමයි ඒ අයට දැනුම් දුන්නේ. එහෙම නැතිනම් සමහර තැන්වල ඔය ගෲප් වශයෙන් එකතු කරගෙන තමයි මේ අයව දැනුවත් කරලා ඒ උදව් උපකාර කරේ. ඒ උදව් උපකාර කරපු නිසා තමයි ඔය දන්වැලක් විදියට මේ හැම සේවාවක්ම ඉස්සරහට ආවේ. එතකොට ඔය දැන් තියනා වගේ කාෆ් හැමතැනම නැහැ. ඒ කාලේ කාෆ්යක් තිබුණා නම් තිබුණේ CGL ආයතනයේට, චීස්ලේ ආයතනයේට. අන්න ඒ වගේ ප්‍රධාන ආයතන වලට තමයි කාෆ්යක් තිබුණේ. ඊට පස්සේ තමයි ඒක පෞද්ගලිකකරණය වෙලා හැම කෙනෙක්ම තමන්ගේ දැනුම අනුව කාෆ් ආයතනයක් දාගෙන ඒ සම්බන්ධව කටයුතු කරන්නේ. ඒවත් වරදක් නෙවෙයි. ඒකත් එක එක්කෙනාගේ දැනුම අනුව සිදු වෙනවා. නමුත් අර තමන්ට තියෙන තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ උනන්දුව, තමන්ගේ දැනුම තියෙන නිසා ඒ සමාජ සේවකයෝ අදටත් බලනවා සමාජයට දෙයක් කරන්න. මේ සමාජ සේවකයෝ සමාජ සේවය කරේ කිසිම දෙයක් බලාපොරොත්තු නෙවෙයි. ඒ අය බලාපොරොත්තු වුණේ තමන්ගේ රටේ මිනිසුන්ට මොනාරි විදියකින් උදව්වක් කරන්න. තමන්ගේ දැනුම පැත්තෙන් හරි උදව්වක් කරන්න තමයි මේ සමාජ සේවකයෝ ඒකට අප වෙලා උනන්දු වුණේ. අද ඒ අයට වඩා තාක්ෂණය අද ඉන්න ඔබ තරුණ පිරිස දන්නවා ඇති. තරුණ පිරිසට ඒ අයට වඩා ඉක්මනටම ওই තොරතුරු එනවා ඇති. තොරතුරු ලබා ගන්නවා ඇති. තවත් කෙනෙකුට දෙන්න පුළුවන් ඇති. නමුත් මේ මොකක් කරි පොඩි දෙයක්, පොඩි අඩුවක් අල්ලගෙන, පොඩි වැරද්දක් අල්ලගෙන මේ සමාජ සේවකයන්ට එම දොස් පවරන්න එපා. මොකද කෙනෙක් ඒ දේ කරනකම් අපිට වටින්නේ නැහැ. ඒ දෙයින් ඒ කෙනා අයින් වෙච්ච දවසක තමයි අපිට වටින්නේ. ඒ පුද්ගලයාගේ වටිනාකම දැනෙන්නේ ඒ ඉන්න තැනින් අයින් වුණාට පස්සේ. මොකද අද දැනට අවුරුදු 30කට 35කට පස්සට ගියත් ඒ කාලේ හිටපු සමාජ සේවකයන්ගෙන් අදටත් ඉන්නේ එක්කෙනයි දෙන්නයි ඉන්නේ. මම නම නොකියුවත් දන්නවා මේ සමාජයේම දන්නවා, මේ ඉතාලියු සමාජයේම දන්නවා කවුද සමාජ සේවකයෝ කියලා එක්කෙනයි දෙන්නයි අදටත් ඉතිරි වෙලා ඉන්නේ. ඒ නිසා මොකද ඒ කාලේ ඉඳලා මම ඒගොල්ලන්ව දන්නවා, මම ඒ කට්ටියත් එක්ක එකට වැඩ කරලා තියෙන නිසා. ඉතින් ඒකයි මම කිව්වේ මේ සමාජ සේවකයන්ට දොස් පවරන්න එපා. පොඩි වචන හෙට මෙහෙට වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. කියන්නේ ඔබ මීට වඩා දියුණුව දෙයක් දන්නවා ඇති මේ නව තාක්ෂණයත් එක්කලා. ඉතින් ඒ නිසා මට අර මේක කියන්න උවමනා වුණේ මොකද මේ පසුගිය මූණු පොතේ TikTok එකේ අර මේ හැමතැනම දැක්කා මේ පරණ සමාජ සේවකයන්ට පොඩ්ඩක් දොස් පවරන මොනාරි අඩුවක් තියෙනවා මිනිස්සුන්ගේ. අඩුවක් නැති මිනිස්සු නැහැ නේ මේ ලෝකෙනේ. ඒ නිසා මේ හැම දෙයකටම Taman දන්නව නම් දෙයක් අනුන්ට කියලා දෙන්න හැමතිස්සෙම. නමුත් අර ඊට කලින් හිටපු අයට දොස් පවරන්න එපා. එයා ඒක දන්නේ නැහැ කියලා. නමුත් එයා හිටපු කාලේ නෙවෙයි අද තියෙන්නේ. අද වෙනත්ම කාලයක්. අද වෙනත්ම තාක්ෂණයේ දිනුයි.
කොටිම කියනවා නම් මම මේ පරණ සමාජ සේවකයොත් එක්ක වැඩ කරනකොට දැනට අවුරුදු 30කට 35කට උඩදී ඒ කාලේ මේම තාක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් ඒ අය අපිට යම් දෙයක් කියලා දුන්නා. මේ කතා කරන මමත් අද මේ කතා කරන්නේ ඒ අරගෙන ආපු දැනුමත් එක්කලා. ඒ සමාජ සේවකයොත් එක්ක කතා බහ කරලා, ඒ සමාජ සේවකයොත් එක්ක වැඩ කරලා, ඒ අරගෙන ආපු දැනුම තමයි වැඩි දියුණු කරගෙන අද මේ වගේ වීඩියෝයක් ඉදිරියේ කතා කරන්නේ. ඒ නිසා මේ දේ ඔබට දෙන්න හැමතිස්සෙම පොඩි දෙයක් කරේ ලාංකිකයට අවශ්‍ය වෙනවා. මේ කතා කරන සෑම දෙයකින්ම ලාංකිකයට අවශ්‍ය වෙනවා. සමහර විට අවශ්‍ය නැති අයට නොබල හිටියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මගේ වීඩියෝ විතරක් නෙවෙයි සමහර අයගේ වීඩියෝ Tamanට අවශ්‍ය නැහැයි කියලා හිතනවා නම් නොබල ඉන්න. බලන්න නැතුව ඉන්න. නමුත් දොස් පවරන්න එපා. ඒ කරගෙන යනවා නම් දෙයක් කරගෙන යන්න. අපි දොස් පවරන්න ඕන වංචා කරන මිනිස්සුන්ට, ඔර වැඩ කරන මිනිස්සුන්ට, බොරු කියලා සල්ලි ගන්න මිනිස්සුන්ට, මේ මිනිස්සු අතරමං කරන මිනිස්සුන්ට අන්න ඒ අයටයි අපි දොස් පවරන්න ඕන. නමුත් ඒ අය මේ වගේ වීඩියෝ එකක් ඉදිරියට එන්නේ නැහැ. මේ වගේ මූණු පොතේ ලිපි ලියන්නේ නැහැ. ඒ කට්ටිය ලිපි ලිව්වත් අනුන්ගේ නමකින් ලිපි ලියන්නේ. වෙනත් නමකින් කතා කරන්නේ. ඒ නිසා මේ සමාජයට සේවයක් කරන මිනිස්සුන්ව නැති කරගන්න එපා කියලා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙමනම් අදත් ඔබ මේ වීඩියෝ එක බැලුවා වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.